වඩිනවා හිරගෙන. ඉතින් මේ වැඩේට පස්සේ ඒ ලැබූ අත්දැකීම පාදක කරගෙන බණක් දේශනා කරනවා. ඒ බණ අහලා මෙම ගීතය ලියවෙන්නේ ගායනයෙන් රචනයෙන් සියල්ල අයිතිය සනත් නන්දසිරි මහත්මයා. ඉතින් එතුමා පද රචනා කරලා ගායනා කරන ගීතයක් මේ තියෙන්නේ. ඉතින් මේකේ තියෙනවා බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමීනි දුක හිතිලද අද සිරගෙට වැඩියේ මාගේ මරණ දිනේ මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනි මාගෙල ලූ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි යන්නේ කියලා. අඟුලිමාල කතාවේ අපිට හම්බෙනවා මන්තානි බැමිණිය. මේ මන්තානි බැමිණිය තමන්ගේ අඟුලිමාල දරුවා කොසල් රජුරුවන් විසින් අත්පත් කරගන්න අල්ලා ගන්න යනවා කියලා බර්ග බමුණා කියනවා. බර්ග බමුණා කිව්වට පස්සේ මන්තානි බැමිණිය කියනවා බර්ග බමුණට ඔබ එහෙනම් යන්න මගේ පුතා බේරගන්න. පියා වූ බමුණා කියනවා කාරණා කීපයක් තිබෙනවා ඒවා නිසා ඒවා විශ්වාස කරන්න බැරි ඒවා. එකක් තමයි රජුරෝ විශ්වාස කරන්න බෑ. අනිත් එක සොරා මම ඉස්සර අඳුරනවා කියලා විශ්වාස කරන්න එපා කියනවා. අනිත් එක කාන්තාව විශ්වාස කරන්න එපා කියනවා. ආයේ බිම අතුරලා තිබුණ මුලින් ඇතුරු කොළ විශ්වාස කරන්න එපා. ඒ කොළ මත නැවත වැතිරෙනවා නම් කල්පනාවෙන්. ඇයි යට සර්පෙක් ඉන්න පුළුවන්. මුලින් ඇතුරලා වාඩි වෙලා හිටපු කොළ ගොඩේ නැවත ගිහිල්ලා ඇතිරෙනකොට වැතිරෙනකොට කල්පනාවෙන් යට සර්පෙක් ඉන්න එපා. හැබැයි එහෙම එපා කිව්වට එපා කියලා තමන්ගේ පුතා බලන්න බර්ග බමුණා යන්නේ නැහැ. අම්මා යනවා. මන්තානි බැමිණිය යනවා. ඉතින් කාන්තාව ගැන විවේචනය කරත් අම්මා කාන්තාව එම කාන්තාව මේ දරුවා බලන්න සිරගෙටත් යනවා. ඒ කතන්දරේ තමයි මේකෙ තිබෙන්නේ. ඉතින් කතන්දරේ තේරුම වෙන්නේ සිරකරුවා මරණයට නෙමෙයි බය. මේ මරුවට පස්සේ ඒ ගෙලවැළලු ඒ මලමිනිය අම්මට පෙන්වන්න එපා. ඉතින් අම්මට ඒක දරා ගන්න බැරි වෙයි. අර මම මුලින් මරුසිරා ගැන කිව්වෙත් ඒවයි. ඔව් මරණයට නෙමෙයි බය. ඔහුගේ බිරිඳ දරුවා අතහැරලා යන්න බය. ඒ බැඳී අම්මාටත් එහෙමයි. දැන් අම්මා මෙතනදී තමන්ගේ දරුවා බලන්න යනවා. මේකට හේතුව වන්නේ සිරගෙට යන්න හේතුව ඇතිදා ළඟ වුන් මිතුරන් මතු සසරදී හමුවන්න එපා. අර කියනවානේ අපාය සහය මිත්‍රයොත් එක්ක අපි කටයුතු කරනකොට කල්පනාවෙන් ඔවුන් හැම වෙලාවෙම අපි වරදට පොළඹවන්න. අපේ පංචස්කන්ධය තුල තිබෙන වටිනාම ඉන්ද්‍රිය පද්ධතිය තමයි මොලේ. ඒ වගේම අපේ පංචස්කන්ධයේ තිබෙනා වූ මහා අසික්කිතම ඉන්ද්‍රිය පද්ධතිය තමයි මොලේ. අපි කවදාවත් හොඳ දෙයට ඒක පොළඹවන්නේ නැහැ. හැමදාම අපි පොළඹවන්නේ වරදටමයි. අපේ සිතුවිලි ගමන් කරන්නේ වරදටමයි. ඉතින් අපිට පුළුවන් නම් සිතුවිලි වලින් සිතුවිලි দমনය කරගෙන මේ මොලේ නිවැරදි විදිහට හිතන්න. අන්න අපිට බාධක කම්කටොළු හිරියර අඩු වෙයි. අපිට හිරේ යන්න සිදු වෙන්නේ නැති වෙයි. ඉතින් අපි බලමු මේ හිරගෙට නියම වුණු හිරකරුවෙකුගේ සෝකී ගීතරාවය ඉල්ලුම් ගහට සිර වූ ගිය සිරකරුවෙකුගේ සෝකී ස්වභාවය. Wadi පින්බර ස්වාමී දුක
හිතිලද ඉරගිතරට වැටියේ මාගේ මරණ දිනේ මගේ අම්මාවත් දොරටුව අත්ද හිටියද කියනු මැනේ මාගිලලෝ බව ඇයට කියනවද බුදු බව ලැබෙයි අනේ අනේ ස්වාමී මාගිලලන්නට ඉදනම් දෙන්න එපා ගෙලවැලලුවොත් මගේ මල කඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ළඟ මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා නැතිදා ළඟ බුදු අම්මේ ඔබ දුක් ගිනිගන්න එපා බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමිනී දුක හිතිලද විරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ වරදමයි නැත කිසි දිනක සමා මරණයේ දොරකඩ සිට ඔබ පායෝ සිත සමුගනීවා කෙලිලොල් කම් පිරි මා සතු දිවි මඟ දැන් බේරීමා මරණ බයක් නැහැ අම්මා සිහිවි බුදුහාමුදුරුවෝ වැඩියා වාගේ පින්බර ස්වාමිනේ දුක හිතිලයිවා ඉරගෙට ආවේ පුතුගේ මරණ දිනේ දුකනම් නැසෝරෙමි පරබල නැසුවන් නුඹේ මගේ පුතුගේ අනේ මට උපදිනවා මගේම පුතුයන් හොඳ මිනිසෙකු ලෙසිනේ